හායි ළමයි යේෂාස් ඩයරි 99න් අද නම් අරන් ආවේ කැම්පස් කාලේ මේ අපි ගිහපු ෆීල්ඩ් විසිට් ට්‍රිප් එකක්. මේක අපේ අවසාන ෆීල්ඩ් විසිට් ට්‍රිප් එක. මේක ගියේ 2024 අප්‍රේල් මාසෙක වගේ තමයි අපි මේක ගියේ. ඉතින් මේ තියෙන අපේ අවසානම මේ ෆීල්ඩ් විසිට් ට්‍රිප් එක. ඉතින් මේක හරිම විශේෂයි. මොකද මේක අපි අවසානට අවුරුදු 4ක් පුරාවට ෆීල්ඩ් විසිට් ගියානට මේක අපි අවසාන එක 4th year එකෙන් ගියපු එක. ඉතින් මේ යන ගමන ආරම්භ කරපු වෙලාවේ තමයි මෙන් ගත්ත වීඩියෝ එක ගත්තේ. ඉතින් මේක ඔය කැම්පස්සේ හම්බ වෙන බස් එකේ තමයි අපි යන්නේ සීගිරිය බලන්න. අපි මේ යන්නේ සීගිරිය බලන්න. මට ඒක කියන්න මතක වුණානේ. අපි ඉතින් ෆීල්ඩ් විසිට් එකක් විදියට යන්නේ අවසානට සීගිරිය බලන්න. අපි කරන්නේ සිංහල විෂය සම්බන්ධ ගෞරව උපාධියක් ශාස්ත්‍ර පීඨයේ. ඉතින් ඒකට අදාළව තියෙන යුනිට් එකකට තමයි මේ අපි යන්නේ මේ සීගිරිය. ඉතින් ඒ යන අතරමඟ බස් එකේදී මේ යාළුවෝ කට්ටියත් එක්ක යන ඩිපාර්ට්මන්ට් එකේ අපේ 41ක් වගේ හිටියේ. ඉතින් මේ ඩිපාර්ට්මන්ට් එකේ යාළුවොත් එක්ක බස් එක යන ගම විනෝද වී තමයි අපි සීගිරියට යනකම් ගියේ. ඊට පස්සේ අතරමඟදී අපි කෑම කන්න නතර කරා. මේ තැන් වලින් අපි ගන්නපු පොඩි ෆොටෝ මම හිතන්නේ කුරුණෑගල හරියේදී. ඊට පස්සේ කොහොම හරි ඉතින් සීගිරියට ආවා. මම සීගිරියට ගිහිල්ලා තිබුණා පළවෙනි වතාවට. මොකද මම ඊට කලින් ගිහිල්ලා තිබුණේ නැහැ. මට ඒ වයිබ් එක නිකන් පිස්සුවක් වගේ. හේතුව තමයි සීගිරිය හරිම ලස්සනයි. ඒකේ තියෙන කලාත්මක බව, ඒකේ තියෙන වෙනස් ගොඩාරියක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අතීතය සම්බන්ධ වෙ රජවරුන්ගේ ඒ දේවල් හිතා ගන්න බැරි තාක්ෂණයක් මේ වගේ තියෙනවා. හිතන්නේ මේ ගොඩාක් විශේෂයි. මට පෞද්ගලිකව සීගිරිය හරි විශේෂ තැනක් වුණා. මොකද මම හරි ආසයි මේ වගේ පරණ දේවල්, පරණ තැන් වලට යන්න, ඒව අධ්‍යයනය කරන්න, ඒව බලා කියාගන්න මම පෞද්ගලිකව හරි ආසයි. ඉතින් සීගිරිය උඩටම ගියාට පස්සේ ලොකු view එකක් පේනවා. ඒක හරිම ලස්සනයි. කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙනවා. ඉතින් කොහොම හරි ඒක බලලා අවසන් කරලා මේ අවසානට සීගිරියෙන් බැහැලා එන අතරමඟදී ගණිතතා ෆොටෝ ටිකක් තමයි. ඉතින් මගේ vlog එක ඔයාලා බැලුවා නම් මාව subscribe කරන්න. ඊළඟට තව vlog එකකින් vlog එකක් යනදී ෂූටි මේ වගේ vlog එකකින් මම එන්නම්. ඔයාලා කැමති නම් subscribe කරලා තියාගන්න. Thank you එහෙනම්.